ආයුබෝවන් දුවලා පුතාලා හැමෝටම. ඔයාලා හැමෝම අද පන්තියට ජොයින් වුණාට ගොඩක් සතුටුයි. ගණන්වලට ආස නැති පුංචි පැටවුන්ටත් අද ඉඳන් ගණිතය හරිම ලේසියෙන් කතාවක් වගේ ඉගෙන ගන්න පුළුවන්. දරුවෝ අද අපිට හමු වෙන්නේ පුංචි දරුවෙක්. ඇගේ නම මලිති. මලිතිට ගණන් කරන්න හරිම ආසයි. ඒත් ඇය හිතුවේ හැමදේම එකින් එක 1 2 3 කියලා බණන් කරන්නම ඕනේ කියලා. එදා ගුරුවරිය මලිතිට කිව්වා අද අපි ඉගෙන ගන්නේ ලේසියෙන් ගණන් කරන රහසක්. ටීචර් මලිතිට කිව්වා හිතන්නකෝ ඔයාගේ සපත්තු ගැන. සපත්තු ජෝඩුවක සපත්තු 2ක් තියෙනවා. දැන් සපත්තු ජෝඩු 5ක් තිබුණොත් මලිති හිමීට ගණන් කළා. 2 4 6 8 10. සපත්තු 10ක් කියලා මලිති සතුටින් කිව්වා. ටීචර් hina වෙලා කිව්වා හරි මලිති. ඔයා දැන් 2න් 2 ගණන් කරන්න ඉගෙන ගත්තා. ඊළඟට ටීචර් තවත් ප්‍රශ්නයක් දුන්නා. කරාබු කුට්ටම් 2ක් තියෙනවා නම් මලිති කිව්වා 2 4. හරි දැන් කුට්ටම් 6ක් නම් මලිති ගණන් කළා. 2 4 6 8 10 12. කරාබු 12යි කියලා ඇය සතුටින් කිව්වා. ඊට පස්සේ ටීචර් අත 2 පෙන්නලා කිව්වා අත් 2ක් කියන්නේ ඇඟිලි 10ක්. අත් 3ක් නම් මලිති කිව්වා 5 10 15. එදා පන්තිය ඉවර වෙලා මලිති ගෙදර ගියා. එතකොට අම්මා කිසල් ගෙනාවා. කිසල් ගෙඩි 5ක් තියෙන ඇවරි 5ක් තියෙනවා අම්මා කිව්වා. මලිති හිමීට ගණන් කළා. 5 10 15 20 25. අම්මේ කිසල් 25ක් කියලා මලිති සතුටින් කිව්වා. ඊළඟ දවසේ ටීචර් තවත් රහසක් කියලා දුන්නා. දැන් අපි 10න් 10 ගණන් කරමු. 10 20 30 40 50. ටීචර් ටොෆී බෝතල් පෙන්නලා කිව්වා බෝතලයක ටොෆී 10ක් තියෙනවා. බෝතල් 4ක් නම් මලිති කිව්වා 10 20 30 40. එදා මලිතිට හොඳටම තීරුණා ගණන් කරන්න ලීසියෙන්ම ක්‍රම තියෙනවා කියලා. දැන් මලිති ගෙදර තියෙන හැමදේම ගණන් කරනවා. සපත්තු, පොල්, පොත්, ටොෆී. ඇය දැන් කියනවා 2න් 2 5න් 5 10න් 10. ගණන් කරන්න හරිම ලීසි. හරි දරුවෝ අද පාඩම ඉවරයි. ලබන සතියේ අපි නැවතත් පන්තියෙන් හමුවෙමු. ආයුබෝවන්.